खटवा कटवा कटवा ඒක නෙවෙයි මේ ලකෝ. ඔව්. කුරුන් ගියා බං කුඹරට ගියා. ඔව්. මක් කරගෙනත් දන්නේ නැහැ. මේ සැරේ කුඹරක් පොඩ්ඩ අවුල් කියලා ආරංචි මට. එහෙමද? යමු කියනවා තියෙන නැත්නම් බලන්න. යමන්කෝ ගිහින් බලමුකෝ දැන් මොකද කරන්නේ කියලා. බලමු මොකක්ද ඉඳලා තියෙන්නේ. ඔව්. පොඩ්ඩ අවුල් ළඟ කුඹර කුඹරේ. ආරංචි. මෙතනින් පණිවුද? ඒවා මේ කුඹර මේ අපේ කුසුමකද බං මේ කෑල්ලම මේ ආයේ මොකේ තමයි දෙන කාගේද? මේ ආයේ එතකොට මේකේ මොනවද දන්නේ නැහැ මු දාලා තියෙන හතු වීදේ සුදු වීද දන්නේ නැහැ නේ බං මේ චිත්‍රෝ මත් දනේවන්න අතුයි දාලා තියෙන වරෙන් යන්න. ඒ වුණාට මචං මේක මාස 3කද 3මාරක් දන්නේ නැහැ නේ බං අම්මෝ උඹත් නඩු පත්තරන්නේ බං. වරෙන් යන්න. ඒ බං මේක ඇලෙන්ද මචං එන්නේ ගඟේ වතුර පාරද මේකට එන්නේ ඇලෙන් බං. මේ මචං ලකෝ ඒක නෙමෙයි මේක මචං මේ උසගොයම කොටගොයමද මචං මේක කොට කොහෙමනේ බං පේන්නේ නැද්ද බඩ? ඒක නේ මචං රෑට උස කවුද හරි ඉන්නේ කිසිමද ඉන්නේ පඹේ ඇදී නේද නෝ ජීවිතේට කුඹරක කොට වෙලා නැහැ වගේ නේ පඹේ ඉන්නේ බං. ඒක නේ මචං මේ අර කේල් මණ්ඩිය මචං සීනි කේල්ද ඇඹුල් කේල්ද අර තියෙන්නේ බං මේ නෑ ඇඹුල් කේල් දාන්න නෑ බං. සීනි කේල් දාලා තියෙන්නේ. හොයි. ඊ මචං ලකෝ ඔය චිත්‍රෝ. ඔය සීනි කේල් මචං අඩි 8ද 10ද ඉඳන්නේ අයියෝ 10 දෙන්න නෑ. උඹ හිතුවේ මිනිවලක් කපනවා කියලාද? අතට බං හිටවන්නේ. ඇත්තටනේ එතකොට මචං ඕක මේ පූදින්නේ මාස 9න්ද 11න්ද දන්නේ නැහැ නේද නමේ බං. එහෙමද එතකොට ඔක සාමාන්‍යයෙන් කිලෝ 15 12 වගේවද වැටෙන්නේ පිස්සුද බං නමේව එන්නේ. අනේ චිත්‍රෝ බයිලා කතා කරන්නේ නෙමෙයි බං. වැස්සකුත් එනවා වරෙන් යන්න. ඒක නේ වෙන්නේ පොඩ්ඩක් හිටපන් ලකෝ අයියෝ ඇයි පාර මේ පොල් එක මචං මේ වගායකද අනිත් එකද බම් මේ වගා පොල් බං. ඒක මචං මේකේ මේ වලු 3ද 4ද එක සැරේට කැපෙන්නේ මචං 3යි බං 3යි. මචං මේ ගෙඩි දිගේකද රවුම් එකද රවුම් එක බං රවුම් එක. අයියෝ චිත්‍රෝ ඔබගේ ගෑනු පස්සේ කොහොම ඉන්නවද දන්නේ බං. අනේ මේ චිත්‍රෝ ඔබ ප්‍රශ්න අහනවාද ඇත්තටම කුසුම බලන්න යනවද? යහන් එකක්. යා මේ ඒක නේ මේ මේ පාර මොකද? යන්කෝ. ඒ කුසුම මොකද කල්පනා කරන්නේ බං? අනේ බලහන්කො මල්ලේ මගේ කුඹුර පාලු වුණානේ මේ සැරේ මොන වුණාද දන්නේ නැහැ බං. අප්පටසි මේ පාර මොකද උනේ ඉතින් ඇත්තටම? ඒකනේ බං කියන්නේ මමවත් දන්නේ නැහැ බං මොකද උනේ කියලා. ඒක නෙවෙයි මේ කුසුම මේක රෙවා ගැව්වේ ගොඩ වීද මඩ වීද මඩවි බං මඩවි. එතකොට අයියා මේකට හරවන්නේ ඇලේ වතුරද ගම් වතුරද මොකද? නෑ නෑ මම හැබැයි ඇලේ වතුරද ගම් වතුරද හරවන්නේ කියලා මේ ඉතින් ඇලි වතුරනේ බං. එතකොට අයියා මේක මේ අයියා කුඹර වපුරනවද පැල ඉන්නවද වැල ඉන්නවනම් බං මෙහෙම වෙන්න විදියක් නැහැනේ බං. පිස්සුද? මේ වපුරලා තින්නේ. අනේ බං උඹලත් මෙතන හෙල් ප්‍රශ්න කෝටියක් අහනවා මට මේ වෙලා තියෙන වැඩි මදිවට අම්මපා. මේ අයියේ හැබැයි ඕකට හොඳ විසඳුමක් නම් තියෙනවා. ඒ මොකද්ද බං? අර කරුණාවති ගාච්චි ගැන දන්නව නේද?
කරුණාවති ආච්චි. අර එහා ඉන්නේ කෙනා. ඔව් ඔව් අන්න එයා තමයි. ඔව් කියන්. හැබැයි එයා දෙයක් වෙනවා කියලා කිව්වොත් ඒක හරියටම හරියනවා. අම්මපා. ඔව්. අඩෝ කියන් මොකද්ද බං කරන්න ඕනේ? මේ ඔයාගේ කුඹරට මොකක් හරි ආ විසඳුමක් තියෙන්නේ. අම්මපා. ඔව්. අඩෝ කෝ ගෙදර ඉන්නවද දන්නේ නැහැ නේ බං. අපි පොඩ්ඩක් යන්න ගිහින් හම්බෙලා. යන්. ගියා. Pajipa Oji oya tam යකෝ මම කිව්වර සුදු උස ආච්චිද කළු මිටි ආච්චි ගැනද? දුසාච්චි බං අයියෝ ආයි උඹගේ ප්‍රශ්න පත්‍රේ පටන් ගත්තා නේ යමා. Jipa ඔය ඒක නෙවෙයි. ඔය ආච්චි අද පොලේ ගිහලා නැත්තම් ටවුන් ගියක් දන්නේ නැහැ නේ බා. ටවුන් යන්න තරම් මේ මනුස්සයාගාවත් කමක් නැහැ බං ගෙදර ඉන්නවා යමා. එතකොට බං ඔය ආච්චි මේ ඔබ කියන්නේ අර ගියහටි අර නරුණ ආච්චි කෙනෙක් කියාගෙනද නැත්නම් රැඳෙන්නේ නෑ බං කරුණාවති ආච්චි අර අල්ලපු ගමේ ඉන්නේ. මට මේ ඊය ගෙදර ඉන්නවද දන්නේ ආච්චි තනියමද දන්නේ ඉන්නේ නේ. බං යමන්කෝ බං. යා මලා බං ආච්චි විතරයි නේ යමන්කෝ මොන මගුලක්ද මේ. අම්මට කෝල් එක. හෙලෝ මොකද බං වැඩට එනවා කියලා එන්නේ නැද්ද බං? දැන් කීවලා වෙලාව. එනවා එන්න හැදුවේ. ඉක්මනට වරේ මේ විසු බලන් ඉන්න මෙතන ඇවිල්ලා. ඔතන මොකක්ද අය කොටන්නද උදුළු ගන්නද දන්නේ නැහැ තියෙන්නේ නේද? මොකක් හරි කරන්න වරේකෝ. මේ පොල් කඩන්න එහෙම නැද්ද? මට පොල් ගස් යන්න පුළුවන් පොල් බාන්නත් පුළුවන්. පොල් ලැබේ බං උඹට එළව පොල් බෙල්ලන්න ඉතල වරේ හොදේ. ඒක නෙමෙයි මං එන්නම් මං බයිසිකලෙන් එන්නද පයින් එන්නද අයියේ? ඔබ ප්ලේන් එකකින් වරේ ටක් ගාලා. මේ අයියේ මං එන්නම් ඒක නෙමෙයි මේ උදේට දවල්ට කන්න ගේන්න ඕනද අයියේ වා දෙනවද කන්න? කන්න දෙන්න වරේකෝ. අයියේ මේ මං බුලත් ඉත කන්නේ නැහැ සිගරට් විතරයි බොන්නේ අයියේ. හරි වරේ. මං එන්නම්. මේ කුතුම ඒක නෙමෙයි. ඔය කරුණාවති ආච්චි ඉන්නවනේ. ඔව්. හොඳක් කිව්වොත් නරකක්ම තමයි එන්නේ. අම්මෝ. ඒ නිසා උඹ කොහොම හරි නරකක්ම කියව ගන්න බලහන් කරුණාවති ආච්චිට කියලා. අඩේ. එහෙමත් එකද? ඔව්. දැන් මේ පාරෙන් එනවනේ නේ. ඔව්. අපේ නම් මේ හරින් ඉම්මුනේ එනකම්. ඔව්. ඈ? මේ කුසුම ඔබ දන්නවද මේ ළඟදී මාර වැඩක් වුණානේ බා. ඒ මොකද බං? අපේ ගමේ හිටියනේ පොඩි එකෙක් ඔය මේ දුවන තරඟ වලට ගිහිල්ලා ඔව්. ෆස්ට් කප් එක හැමදාම. ආ. ඔය ආච්චි හොඳක් කියලා ඔල්ල හැමදාම එක වෙනවා කියලා. ඔව්. අන්න දැන් මේ ළඟදී මම දැක්ක පතුරු ගහගෙන ඉන්නවා. ඈ? කද්දර දීදී පොල්ගිරියක්. කද්දරගෙන යමු. ඒ වන්දන. ඒ කුසුම් අන්න කරුණාවති ආච්චිනේ බා. මිස්ත්‍රි කියනවා. ආච්චි මොකෝ පුතේ? ආච්චි එනකම් බලන් හිටියේ. ඇයි මොකෝ කාරණාව Katwa ආච්චි මයි කොම්පුර පාල් වෙලානේ බලන්නකෝ. ආච්චි එනකම් හිටියේ ඒ ගැන උපදේශයක් ලබා ගන්න කියලා. යමන් බලන්න උඹේ කුඹරට මොකද්ද වෙලා තින්නේ කියලා. බලන්න ඉස්සරහලා යමන්කෝ. යන් ආච්චි. මම හිමින් එන්න. බලට වගේ ගායක් මට නැතුවා.
ada. ආච්චි මේ තියෙන්නේ මගේ කුඹුර. ඇත්තද කොල්ලෝ? මේක මේ කුඹුර? ඔව්. මේක තමයි මම බැලුවේ. ආයිද තමයි. ඇබන් කොල්ලෝ. ඔව්. මේ කටවා, කටවා, කටවා. තියෙන්නේ මේ චෝ පොල්ලොත්ත. බලපන්කො මේ ගස්වල වෙරි පිරීලා තියෙන්නේ උතුරන්නේ. අයියෝ මගේ කුඹුරත් ඉවරයි මගේ පොල්වත් යන්නේ ආච්චිගේ කටවහ. Jiba jiba jiba. Chie tochie oya tama hodatama kare katawa katawa katawa. Katawa katawa. Jiba jiba jiba. Jari 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 jari. Jiba jiba jiba.